හලෝ ජේසුපීටයි. ඉතින් අදත් ආවා වීඩියෝ එකක් කරන්න කියලා. වීඩියෝ එක නම් මාතෘකාව ඇවිල්ලා අපේ රටේ මත්ද්‍රව්‍ය ගැනම තමයි. ඒ වගේම පාතාලය ගැන පොඩ්ඩක් කතා කරන්න උවමනාව තියෙනවා. මේ පාතාලය හැදෙන්නේ ඇයි? පාතාලය හැදිලා ඒ පාතාලයට පාතාල සමාජිකයින්ට එහෙම නැත්නම් මැරෙයින්ට මැරියෝ එහෙම හදලාගත්තේ අපේ හිටපු රජයන්නේ. මැරෙයින්ට වෙන්න යන දේ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් කතා කරන්න තියෙන්නේ අපේ රටේ ඇත්තටම මැරියෝ විදිහට පිරිසක් ඉන්නවනේ. ඉස්සර අපි පාසල් යන කාලේ ගහ ගන්නවා කාණු පල්ලි ඉස්කෝලේ ඇරලෙනකොටත් ගහ ගන්නවා, සමහර වෙලාවට යනකොටත් ගහ ගන්නවා. ඒ වගේ තිබුණා. ඉතින් අපි තමයි ඉතින් බය. අපේ ජීවිතේ බයයි. හැමදාම අපි කරන්නේ ගුටි කන එක. ඉතින් අපි ගුටි කන කෙනාව හොයලා අනිවාර්යෙන්ම අපේ අර චණ්ඩි ටිකක් ඉන්නවනේ පන්ති. ඉතින් චණ්ඩි අපිට ගහනවා. ඉතින් කියන්න තියෙන්නේ ඒක නෙමෙයි. අපි පොඩි කාලේ චණ්ඩි වෙන්න ඇති. අපේ ජීවිතේ ලොකු ගණන්කාරකමකින් අපි ගෙනියන්නේ නැති පොඩි කාලේ. ඒ පොඩි කාලේට ඉවරයි. ඒක සීමා කරන්න. එතනින් එහාට දේශපාලඥයෝ පස්සේ ගිහිල්ලා චණ්ඩිකම් කරන්න යන්න එපා. මොකද හේතුව දන්නවද? ওই දේශපාලඥයෝ කවුරුවත් ඔබ අමාරුවේ වැටිච්ච වෙලාවට එන්නේ නැහැ බේරගන්න. මොකද අඩුම ගානේ ඔබව බලන්න විසිට් එකක්වත් දාන්නේ නැහැ. ඔබව බලන්න ඇවිල්ලා විසිට් එකක්වත් දාන්නේ නැහැ. ඒ වුණාට දේශපාලඥයෝ කවුරු හරි ඇතුලේ ඉන්නවනම් ওই දේශපාලඥයෝ මල් වෙඩි ගහගෙන යනවා නේද? අනේ අපි අහවලව බලන්න ගියා. මේ ළඟදී හිටපු ජනාධිපති කෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ ජනාධිපති අත්අඩංගුවට ගත්තාම අපේ රටේ මහයවුන් පමණක් නෙමෙයි පොඩියවුන් මේ අපි වගේ කොච්චර ගියාද? දැන්වත් ඔය කඩේ යන එක නවත්තන්න. ඔය කඩේ යන එකෙන් ඕගොල්ලන්ටවත් රටටවත් යහපතක් වෙන්නේ නැහැ. අයහපතක් මිසක. මොකද ඕගොල්ලන්ව පාවිච්චි කරයි. ඒ මිනිස්සු බලේ ඉන්නකම් ඕගොල්ලන්ව පාවිච්චි කරයි. ඒ මිනිස්සු බලයෙන් පහ වුණාට පස්සේ බලය හැමදාම බලේ ඉන්න බෑ කියලා දැන් ඔප්පු වෙලා තියෙනවනේ. දැන් අවුරුදු 76 බලේ හිටපු පක්ෂ දෙකම දොට්ට දාලා දෙකක් නෙමෙයි තුනක් හිටියනේ බලේ. පක්ෂ තුනම දොට්ට දාලා අලුත් පක්ෂයක් ආවා. ඒ කියන්නේ මේ මිනිස්සු කරපු දේවල් දැන් ගෙඩි පිටින් එළියට එන්නේ. මේ මිනිස්සුන්ට අපිත් මමත් විපිකාරයෙක්නේ. මමත් මේ මිනිස්සුන්ට කඩේ ගියානේ. ඒකයි මට තියෙන දුක. ඉතින් මේ මිනිස්සු අපි වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ. අපි වෙනුවෙන් දෙයක් කරා නම් ඒකලේ අපි වරවට්ටන්න. තාඩු කෑල්ල, ලැට් පෝච්චිය, එහෙම නැත්නම් අරක්කු ටික අරක්කු ඕන තරම් නාන්න දීලා තියෙනවා. ඒ වුණාට මම බොන්නේ නැති හින්දා මම ඒකෙන්වත් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. සමහර වෙලාවට ඔය රැස්වීම් වලට ගියාම, පෙළපාලි වලට ගියාම කෑම් පැකට් එක ලැබිලා තියෙනවා. අර සල්ලි දෙනවා කියන කතාව නම් මම දන්නේ නැහැ. සමහර විට සල්ලි දෙනවා ඇති. අපි වරංගිය මිනිස්සු ඒවා වියදම් ඒවා ලබා ගන්නවා ඇති. අපිට නම් ලැබිලා නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඇයි අපි දේශපාලඥයින්ට කඩේ යන්නේ? දේශපාලඥයින්ට කඩේ ගිහිල්ලා ශනික මුදලක් ලබා ගන්න. අනේ පුතේ, අනේ දුවේ, සල්ලි වලට කිසිම කෙනෙක් පස්සේ යන්න එපා. මොකද හේතුව ඔබේ ලබා ගන්න මුදලින් බෑ ඔබේ ආත්මගරුත්වය රැකගන්න. ඒක නිසා කරුණා කළා මුදල් ලබාගෙන කිසිම දේශපාලඥයෙක් මං කියන්නේ මේ දේශපාලන පක්ෂයටවත් යන්න එපා යන්න කියලා. මොකද හේතුව ඇයි අපි දේශපාලඥ පස්සේ යන්නේ?
අපි ඒ වෙලාවේ රස්සාවක් කරගමු. අපි ඒ වෙලාවේ මේ ගෙදරට වෙලා ගෙදර වැඩක් කරගමු. අපි ඒ වෙලාවේ සින්දුවක් අහමු. සින්දුවක් කියමු. ඒක නේද අපි කරන්න ඕන පුතේ. කරන්න වැඩක්ම නැත්තම් සින්දුවක් අහනවා, සින්දුවක් කියනවා. එහෙම නැත්තම් මේක දැන් සෝෂල් මීඩියා වල ගොඩාක් දේවල් තියෙනවා අපිට දැනගන්න. ඒවා ගැන දැනගමු, ඉගෙන ගමු. රටේ විස්තර ගැන දැනගමු. ඒ වගේ දේවල් ගැන අපි හිතමු. මේ දේශපාලඥයෝ පස්සේ යන්න එපා රත්තරන් පුතේ දුවේ. මොකද දැන් බලන්න මේ දේශපාලඥයෝ මොනතරම් පිරිහිලාද කියනවා නම් අපේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න දැන් මේ රජයේ උත්සාහ කරනවා. දැන් බලන්න කොච්චර මත්ද්‍රව්‍ය අවුවෙලා තියෙනවද කියලා. මේවා අපේ රටේ මිනිස්සුන්ට නේද ගේන්නේ. අපේ කොල්ලන්ට විශේෂයෙන්ම අපි වගේ වයසක මිනිස්සුන්ට නෙමෙයි. මොකද අපේ වගේ වයසක මිනිස්සු ඕවට බැහැ වෙන්නේ නැහැ රක්කු ටිකක් බිව්වොත් කසිපු ටිකක් බිව්වොත් මේක. ඒවත් වැරදි ඉතින්. ඒවට අහු වෙන්නේ නැහැ. ඒ වුණාට අපේ පාසල් යන දුවලා පුතාලා කොච්චර ගොදුරු කරගෙන හිටියද මුන්. පාසල් යන දරුවෝ. එතකොට අපි ගිය දේශපාලඥයෝ නේද මේවා කරලා තියෙන්නේ. මේ වගේ දේශපාලඥයන්ට අහු වෙලා විනාශ වෙන්න එපා රත්තරන් පුතේ දුවේ. පාඩුවේ වැඩක් කරගෙන ගෙදරට වෙලා ඉන්න. රැස්වීමකටවත් මුන්ගේ සෙනඟ පෙන්වන්න රැස්වීමකටවත් යන්න එපා. මොකද හේතුව අපි ගියා. අපි ගිහිල්ලා ඒවෙන් හොඳට දනුවම් වින්දා. සමහර වෙලාවට අපි ගිය බස් එහෙම අපිට හොයාගන්න බෑ. අපි සමහර වෙලාවට අපිට එන්න යන්න වාහන නැහැ. අපි පයින් ඇවිල්ලා තියෙනවා. ඒ තරම් රැස්වීම් වලට ගිහිල්ලා මේ මුන්ට කඩේ ගිහිල්ලා මුන්ගේ සෙනඟ පෙන්වන්න මුන්ගේ ජනග්‍රහණය පෙන්වන්න අපි සෑහෙන මහන්සි වෙලා තියෙනවා. ඒවට අවු වෙන්න එපා. කිසිම කෙනෙක්ගේ රැස්වීම් වලට යන්න එපා රත්තරන් පුතේ. රැස්වීම් වලට පෙළපාලි වලට යන්න ඕනේ නැහැ. කංකරු දිනය කියලා එකක් තියෙනවා. කංකරුවන්ගේ දිනයක්ද ඒක? නැහැ. දේශපාලඥයන්ගේ දිනය. කම්කරු දිනේ අපි සමරුමු ගෙදරට වෙලා. කම්කරු දිනයක් වෙන්න බෑනේ. මෙච්චර කල් දේශපාලඥයන්ගේ දිනේ විලා තිබුණේ. ඒ හැමතැනකදීම දේශපාලඥය අපි තනි කරපු පුතේ. දේශපාලඥයට ඡන්දෙ ඉල්ලන්න ඕන නම් ඕන තරම් සෝෂල් මීඩියා තියෙනවා. ප්‍රසිද්ධ මාධ්‍ය තියෙනවා. ඒවෙන් දේශපාලඥයට වියදම් කරන්න පුළුවන්. එතකොට දේශපාලඥයා කොහොමද වියදම් කරනවනේ? දැන් මෙච්චර කල්ලා දැන් අපි වරන් යන්නත් රැස්වීමක් තියන කෝටි ගාණක් වියදම් කරනවා මේ මිනිස්සු එක රැස්වීමකට. ඉතින් සෝෂල් මීඩියා වලින් දේශපාලනය කරන්න කියමු. ප්‍රසිද්ධ මාධ්‍යයෙන් කරන්න කියමු. ඒවැ ලයික් වලින් කමෙන්ට්ස් වලින් අපිටත් රටේ මිනිසුන්ටත් දැනගන්න පුළුවන් දේශපාලඥය මොන මේ තියෙන මේ මිනිස්සුන්ගේ මන අපේ. ඒ හැර මුදලටවත් ඒ වගේම ඔය ශනික දේවල් වලටවත් යන්න එපා. මොකද හේතුව ඒ හැම තැනකදීම පුංචි අපි තමයි තැලෙන්නේ පුතේ. පුංචි අපි තමයි තැලෙන්නේ. තාත්තා කෙනෙක් විදියට නැත්නම් සමහර දරුවන්ගේ සීයා කෙනෙක් විදියට. දැන් සීයා කෙනෙක් කියලා කියමුකෝ මටත් ඉන්නවා පුංචි මිනිපිරියු මුණුපුරෝ දැන්. ඉතින් සීයා කෙනෙක් කියලා කියමුකෝ. සීයා කෙනෙක් විදියටත් ඉල්ලනවා පුතේ. ඔවුන් පස්සේ යන්න එපා. දේශපාලඥයෝ පස්සේ යන්න එපා. අපිට කෙලවෙච්ච දාට කවුරුවත් එන්නේ නැහැ. අපි අමාරුවේ වැටිච්ච දාට ඔය කවුරුවත් අපි වෙනුවෙන් එන්නේ නැහැ. ඔය දේශපාලඥයෝ බලන්න හිරකෙවල් වලට ගියාට අපිව බලන්න කවුද පුතේ ඇවිල්ලා තියෙන්නේ මෙච්චරකන්? මේ පාතාලේ ඉන්න මැරීන්ගෙන් මං අහන්නේ. දේශපාලඥයෝ ඉන්නේ කඩේ ගිය අයගෙන් අහන්නේ. බලව බලන්න කවුද ඇවිල්ලා තියෙන්නේ? තේරුම් ගනින්න පුතේ. කිසි කෙනෙක් එන්නේ නැහැ අපිව බලන්න. එහෙනම් ඒක තමයි කියන්න තියෙන්නේ. ජේසු බීටයි නැවත අපි හමු වෙමු. දැනට තියෙනවා පුළුවන් නම් මේක ෂෙයා කරලා දෙන්න. ෂෙයා කරලා දෙන්න පුතේ. ෆෝන් එක ටච් වෙන්නේ නැහැ. ෆෝන් එකත් අවුල් වෙලා තියෙන්නේ දැන් ඉතින් මොනව කරන්නේ?